ඇසම්බල් කරන්න බඩු සෙට්ටයක් මේක Ryzen 5 5500 ප්‍රොසෙසර් එක 1050 Ti 4GB graphic card එක කාලයක් බොහොම වයිරල් වෙච්ච කාඩ් එකක් ගේම් වලට mid level එකේ GTA 5 උනත් ප්ලේ කරන්න පුළුවන් 8GB RAM දෙකක් තියෙනවා 16GB වෙන්න PC එක ඇසම්බල් කරන ගමන් ඉතුරු බඩු වල විස්තර ගැන අපි කතා කරමු. අද අපි බිල් කරන්න යන්නේ ලෝ බජට් එකට හදන්න පුළුවන් මිඩ් රේන්ජ් එකේ ගේමින් සහ එඩිටිංగ్ වලට ගන්න පුළුවන් PC build එකක්. මේකට අපි Core 6 Thread 12ක් යන Ryzen 5 5500 CPU එක තමයි යොදාගෙන තියෙන්නේ. ඒ වගේම මේකේ මදර්බෝඩ් එක විදියට MSI A520 MA4 මදර්බෝඩ් එක. සාමාන්‍යයෙන් එඩිටිං ගේමිං වලට මේ දවස්වල 16GB කියන්නේ අනිවාර්යයෙන්ම අපිට දාන්න වෙන දෙයක්. ඒ හින්දා Corsair DDR4 8GB ස්ටික් දෙයක් අපි දාලා තියෙනවා ඩුවල් channel වෙන්න. මොකද සිංගල් ස්ටික් එකක් දැම්මොත් පොඩ්ඩක් අපිට ගේම් වලදී FPS එහෙම ලෝඩ් වෙද්දී පොඩ්ඩක් අමාරුයි හොඳ FPS කවුන්ට් එකක් ගන්න. ඒ වගේම ඩුවල් channel තියෙද්දි PC එකේ ස්පීඩ් එකෙත් පොඩි වෙනසක් තියෙනවා. ඒකින්ද අපි ඩුවල් channel මේකට යොදාගත්තා. ප්‍රොසෙසර් එක හොඳ කූලන්ට් එකේ තියාගන්න අපි ගේම් මයිස් එකෙන් K4 කූලර් එක මේකට දාගෙන තියෙනවා. ඒ වගේම හොඳ ස්පීඩ් බූට් අප් එකක් ගන්න NVMe drive එකක් යොදාගෙන තියෙනවා. අනිත් එක තමයි අපි මේකේ හොඳ power consumption එකක් තියාගන්න 80+ bronze certificate එක තියෙන Corsair power supply එකක් තමයි යොදාගත්තේ. Corsair කියන්නේ සාමාන්‍යයෙන් power supply වල එන හොඳ number 1 brand එකක්. අපිට data backup එකක් විතර තියාගන්න 256 SSD එකකුත් මේකට යොදාගත්තා. මේ විදිහ තමයි අපි PC එකේ cable management එක කරගත්තේ. cable management එක කියන්නේ ගොඩක් වැදගත් අංගයක් PC එකකදී. මොකද coolant එක ඒ වගේම PC එකේ ලස්සන මේ හැම දෙයක්ම cable management එක හරියට කරන්න ඕන. මේ විදිහට තමයි PC එක අවසානයේ උනේ. අපි අන්තිමටම graphic card එක mount කරමු GTX 4GB 1050 card එක. මේක සාමාන්‍යයෙන් mid range එක යන card එකක්. සාමාන්‍ය විදිහට PC එකේ අවශ්‍ය game video editing වැඩ කරගන්න සාමාන්‍ය mid range එකේ PC එකට මේක හොඳටම ප්‍රමාණවත්.